මතක තියාගන්න ලස්සන යුග ජීවිතයක් ගෙවන්න නම් මේ කරුණ තුන තියෙන්න ඕනේ. මොකද්ද? දුක් විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ. 2 ඉතුරු කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. 3 ඉවසන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ ටික තියෙනවා නම් එකෙන් දෙකෙන් නෙවෙයි නිවන් දකින්නකම් මේ ගමන යන්න පුළුවන්. මතක තියාගන්න සිද්ධාර්ථ කුමාරයාත් යශෝදරාවත් පාරමී පිරුවේ බුද්ධත්වයටපත් වෙලා නෙවෙයි. බලන්නකෝ ඇයිගේ ඒ වචනේ වෙනස් තුන්නේ නෑනේ. මොකද්ද වචනේ? ස්වාමීනි බුදු වෙනම නම් ඕන දුකක් විඳින්නම් කිව්වා. දැන් අද වුණත් යම් කෙනෙක් කියනම නම් විවාහ වෙන්න කලින් අපි බැන්දට පස්සේ ලුණු ඉබතු හරි කමක් නැහැ කාලා ජීවත් වෙමු කියලා බැන්දට පස්සෙත් ඒවා තියෙන්න ඕනේ. ඒ බැන්දට පස්සේ ඒව නැති වෙනව නම් ඉවසලා තියෙන රාගයේ මුවාවෙන්. රාගයේ මුවාවෙන් ඉවසන කවදාවත් පාරමිතාවක් භවයටපත් වෙන්නේ නෑ. මිනිස්සුන්ට මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු වෙනකම් මිනිස්සුන්ට හොඳයි. ඊට පස්සේ වැඩක් නෑ. අද කොච්චර දේවල් තියෙනවද එහෙම. ඒ නිසා මතක තියාගන්න ඔය ඇත්ත විවාහ වෙන්න කලින් යම්කිසි පොරොන්දුවක් දෙන්න අතර ඇති කරගත්තා නම් පින්නතුලේ දැනුත් ඒව තියෙන්න ඕනේ. එතකොටයි මේ ගමන ලස්සනට පින්නතුල යන්න පුළුවන්කම තියෙන්නේ.